අයිබෝවන් තෙරුවන් සරණයි ආදරණීය දුවේ පුතේ අද 7 ශ්‍රේණිය අපේ පුංචි දූල පුතාලට වැදගත් පාඩමක් වන පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා උගන්වන්න තමයි අපරසේ පොඩි හාමුදුරුවන්ගේ YouTube channel එකෙන් ඔන්න අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 7 ශ්‍රේණිය ඉගෙනම ලබන සියලු දරුවන්ට අතිශය ප්‍රබල සහ අතිශය වැදගත් පාඩමක් තමයි මෙන්න මේ ක්‍රියාපද සහ පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා කියන පාඩම. ඒ නිසා අද අපේ දූල පුතාලා ඊටාම හොඳින් මේ පාඩම ඉගෙන ගන්න සහ ඊටාම සරලව පොඩි හාමුදුරුවෝ අද ඔයාලට කියලා දෙනවා මේ පාඩම. ඉතින් අලුතෙන් අපේ channel එක සඳහා සම්බන්ධ වෙලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකද හැම වාරයකටම සැරයක් අපි MCQ 100ක් සාකච්ඡා කරනවා වගේම ඔයාලගේ පන්ති වලට වටිනා කියන වැදගත් වීඩියෝ අපේ channel එක හරහා ඔයාට බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් channel එක subscribe කරන්න. ඒ වගේම මේ පාඩම ඉවර වෙනකම් බලන්න. එහෙම බැලුවොත් ඔයාට ගොඩක් දේවල් මේක ඇතුලෙන් ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කතා නැතුව අපි යනවා ඉක්මනට 7 ශ්‍රේණියේ තියෙනවා පාඩමේ නම තමයි ක්‍රියාපද. ඒක ඇතුලේ තියෙනවා පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා කියලා පාඩම. හරි. මගේ පුතේ ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද? ක්‍රියාපදයක් හදාගන්න කාරණා තුනක් ඉබහල් වෙනවා. මොනවද? කිරීමක්, වීමක්, විඳීමක්. කිරීමක්, වීමක්, විඳීම. සරලව කිව්වොත් කිරීමක්, සිදුවීමක්, විඳීමක් හඟවන පදවලට තමයි අපි ක්‍රියාපද කියලා කියන්නේ. ඒ කියන්නේ සාපේක්ෂව සරලව තේරෙන විදිහට මගේ පුතාලට කිව්වොත් මේ ක්‍රියාපද හදාගන්න පුළුවන් කාරණා තුනකින් එකක් තමයි කිරීම. හිතල කරන එක. අනිත් එක තමයි පුතේ සිදුවීමක්. අනිත් එක තමයි පුතා විඳීමක්. විඳීමක්. මේවයි සරල තේරුම් ටිකක් කියලා දෙන්න. කිරීමක් කියන්නේ හිතල කරන ඒවා. සිදුවීමක් කියන්නේ ඔටෝ වෙන ඒවා. විඳීමක් කියලා කියන්නේ පුතා දැනෙන දේවල්. අපි එක්සාම්පල් ටිකක් බලමු මේ කිරීම. යම්කිසි අයෙකු හෝ සතෙකු විසින් කරනු ලබන දෙයක් වීමක් ලෙස අපි හඳුන්වනවා. බලන්න උදා, කපයි, නටායති, ලියමි, කඩමු, දුවයි, අඬයි, බලහි, පනි, රවයි, පුම්බයි, ගස්සයි, නලවයි පේනවනේ කිරීම. වීමක් කියලා කියන්නේ පුතා ඉබේ වෙනවා. මේ බලන්න. කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව ඉබේ සිදුවෙන දේවල්, ස්වාභාවිකව සිදුවෙන දේවල්, ඔටෝ වෙන දේවල්. අන්න ඒවට අපි කියන්නේ මොකක් කියලාද පුතා? සිදුවීමක් කියලා. පැහැදිලිද? ඔටෝ වෙන දේවල් තියෙනවනේ මේ. හමයි, වැටෙති, කැඩෙයි, බිඳෙයි, පාවෙයි, ඒ වගේම දිය වෙති, පෙරළෙයි, දැනෙයි, රිදෙයි, පිච්චෙයි. එන්න මේවා. වීමක්. පැහැදිලිනේ? ඊළඟට විඳීමක් කියලා කියන්නේ යම් හේතුවක් හෝ කටයුත්තක් තුලින් ලබන වින්දනයක්. ඒ කියන්නේ අපි කියන්නේ හැඟීමක් කියලා. බලන්න එක්සැම්පල් මොනවද? සතුටු වෙයි, දුක් ඌහ, කලබල වෙති, පුදුම වෙයි. හරිනේ? මේකට රිදෙයි, පිච්චෙයි වෙන්න ඕනත් විඳීමක් එකට. වීමක් කියන්නේ ඔටෝ වෙන ඒවා සමා වෙන්න ඕන. හමයි, වැටෙති, කැඩෙයි, බිඳෙයි, පාවෙයි, දිය වෙති, පෙරළෙයි. තව මොනවද? මල් පිපෙයි. ඉර පායයි, හඳ පායයි ඒවා. විඳීමක් කියන ඒවා රිදෙයි, පිච්චෙයි, සතුටු වෙති, අඬයි, අන්න ඒවා දැනීම. ඔන්න ඔබට අපි කියනවා ක්‍රියාපද කියලා. පැහැදිලිද? එහෙනම් සරලයි එක්සැම්පල් එකක් ගමු. කිරීමක් කියන්නේ නටයි. හිතල කරන එක. සිදුවීමක් කියන්නේ පිපෙයි. ඔටෝ වෙන එකක්. විඳීමක් කියන්නේ මොකද දැනෙන දෙයක් දැනෙයි. පිච්චෙයි. මෙන්න මෙහෙම අපි ගන්න. මෙන්න මෙහෙම අපි ක්‍රියාපද හදාගන්න. අන්නේ හදාගන්න ක්‍රියාපදවල තියෙන පුතා ප්‍රධාන කොටස් දෙකක්. මොනවද? ප්‍රධාන කොටස් දෙක. මේ බලන්න මොනවද? ප්‍රධාන කොටස් දෙක තමයි අවසාන ක්‍රියා සහ පුතා අනවසාන ක්‍රියා. මොකද්ද පුතා? අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා කියලා ප්‍රධාන ක්‍රියාපද කොටස් දෙකකට වර්ගීකරණය වෙනවා. ඒ කියන්නේ සරලව තේරෙන්න කිව්වොත් මෙන්න මේ ක්‍රියාපද. හරිනේ? ක්‍රියාපද. ඔන්න දැන් ක්‍රියාපද ප්‍රධාන කොටස් දෙකයි. මොනවද දෙක? එකක් තමයි අනවසාන ක්‍රියා. අනිත් එක තමයි පුතා අවසාන ක්‍රියා. හරිනේ? ඒ කියන්නේ මොකක්ද? ඔන්න දැන් හොඳට බලා ගන්න මම වාක්‍යයක් ලියනවා. හරි. අම්මා
උදෑසන නැගිට මුහුණ සෝදා බත් උයා වැඩට යයි. දැන් මේ වාක්‍ය දිහා බැලුවට පස්සේ බලන්න මේ වාක්‍ය දිහා බැලුවට පස්සේ මේ වාක්‍ය අන්තිමට යෙදিলা තියෙන ක්‍රියාපදේ මොකක්ද කියලා බලන්න. අන්තිමට යෙදিলা තියෙන ක්‍රියාපදේ තමයි මේකේ අවසානයේට යෙදিলা තියෙන්නේ යයි. වාක්‍යයක අවසානයේට යෙදিলা තියෙන ක්‍රියාවලට අපි කියන්නේ අවසාන ක්‍රියා කියලා. පැහැදිලිද? යම් වාක්‍යයක අවසානයේට යෙදিলা තියෙන ක්‍රියාව done verb එක finish verb එක. එතනින් පස්සේ පුතා තව ක්‍රියාපදයක් නැහැ. පැහැදිලිද? එතනින් පස්සේ ක්‍රියා නැත්තම් අපි එකට කියන්නේ මොකක් කියලාද? මේ බලන්න අවසාන ක්‍රියා කියලා. පේනවනේ? මොකක් කියලාද කියන්නේ? අවසාන ක්‍රියා. අම්මා උදෑසන නැගිට මුහුණ සෝදා බත් උයා වැඩට යයි. එතකොට මෙන්න මේ වාක්‍ය අවසානයේ යෙදලා තියෙන යයි. යයි කියන අවසාන ක්‍රියාවට පෙර තව මේකේ ක්‍රියාපද තියෙනවා. බලන්න. මේ ක්‍රියාපද තියෙනවා. පොඩි ස්ක්‍රීන් එකක් අපි බලමු තියෙනවද? ඔව්නේ තියෙනවා. මොනවද මේ? උයා. තව සෝදා. තව නැගිට. බලන්න. අවසාන ක්‍රියාවට පෙර උයා කියලා තියෙනවා. සෝදා කියලා තියෙනවා. නැගිට කියලා තියෙනවා. ඔව්නේ. අම්මා උදෑසන නැගිට. බත් මුහුණ සෝදා. බත් උයා වැඩට යයි. ඒතර මේ නැගිට සෝදා උයා මෙන්න මේවට කියන නම් තමයි පුතා අනවසාන ක්‍රියා. ඒ කියන්නේ සරලව අවසාන ක්‍රියාවට පෙර යෙදී අවසාන ක්‍රියාවට පෙර යෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා. එහෙනම් මේ වාක්‍ය අවසාන ක්‍රියාව තමයි යයි. එයාට පෙර යෙදিলা තියෙනවා ක්‍රියා තුනක්. නැගිට සෝදා උයා. කතන්දරේ දැන් පැහැදිලිද? තේරුණාද? එහෙනම් අවසාන ක්‍රියාවට පෙර යෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා. අවසානෙට යෙදෙන ක්‍රියා අවසාන ක්‍රියා. ඕකේ? එහෙනම් ඔන්න දැන් කතන්දරේ. අන්න අර ක්‍රියාපදවල මං කිව්ව විදිහට කොටස් දෙකයි. මොනවද දෙක? එකක් තමයි අනවසාන ක්‍රියා. හරිනේ? අනවසාන ක්‍රියා. අවසාන ක්‍රියාවට පෙර යෙදෙන ඒවා. ඊළඟට මොනවද? අවසාන ක්‍රියා. ඊළඟට මොකද්ද? අවසාන ක්‍රියා. පැහැදිලිද? අනවසාන ක්‍රියා අවසාන ක්‍රියා. මෙන්න මේවයි තියෙනවා පුතා තවත් කොටස් තුනක්. යාළගේ කොටස් තියෙනවා. බලමු. අනවසාන ක්‍රියා කොටස් අපි ගන්නව තුනයි. එකක් තමයි පුතා పూర్ව ක්‍රියා. හරි? අනිත් එක තමයි පුතා මිශ්‍ර ක්‍රියා. අනිත් එක තමයි පුතා අසම්භාව්‍ය ක්‍රියා. හරි? ඕන්න අනවසාන ක්‍රියා තුන. ඊළඟට අවසාන ක්‍රියා තුන මොනවද? එකක් තමයි පුතා විධික්‍රියා. හරි? අනිත් එක තමයි පුතා ආශිර්වාද ක්‍රියා. අනිත් එක තමයි පුතා ප්‍රයෝජ්‍ය ක්‍රියා. මෙන්න මේ ක්‍රියාපද 6 ගැන තමයි ඔයා ඉගෙන ගන්න ඕන. එතකොට සාපේක්ෂව සරලව තේරෙන්න කිව්වොත් මෙන්න මේ ක්‍රියා දෙක 7 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. මේ ක්‍රියා දෙක 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ මේ අන්තිමට තියෙන අසම්භාව්‍ය ක්‍රියයි මෙන්න මේ දෙන්න ඉගෙන ගන්න තියෙන්නේ 9 ශ්‍රේණිය. හරිනේ? ඔහොම තමයි ඕක ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද? බලන්න ඉගෙන ගන්න තියෙන විදිහ අනවසාන ක්‍රියා 7 ශ්‍රේණියේදී పూర్ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා අසම්භාව්‍ය ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා 9 ශ්‍රේණියේදී විධික්‍රියා ආශිර්වාද ක්‍රියා 8 ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙනවා. එතකොට අද අපි කතා කරන්නේ පුතා 7 ශ්‍රේණියට නියමිත ප්‍රයෝජ්‍ය పూర్ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා ගැන. දැන් බලන්න මේ තියෙන්නේ අවසාන ක්‍රියා 3යි විධික්‍රියා ආශිර්වාද ක්‍රියා ප්‍රයෝජ්‍ය ක්‍රියා.
අනවසාන ක්‍රියා 3යි මොනවද? මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා. පැහැදිලිනේ? එහෙනම් අපි යනවා මුලින්ම මොනවද මිශ්‍ර ක්‍රියා කියන්නේ මොකක්ද කියලා දැනගන්න. හරි. එහෙනම් අපේ පන්තියන දරුවන්ට මෙන්න මේ මිශ්‍ර ක්‍රියා, පූර්ව ක්‍රියා කියන එක පිළිබඳව ලියා ගැනීමක් කළ යුතුයි. අනිවාර්යෙන්ම ලියා ගන්න මේක කොහොමද? හරි. මුලින්ම මම පූර්ව ක්‍රියා කියලා දෙන්නම්. ඒක ලේසි. පූර්ව ක්‍රියා අවසාන ක්‍රියාවට පෙර අවසාන ක්‍රියාවට පෙර නිමා වූ ක්‍රියා පූර්ව ක්‍රියා යනුවෙන් හඳුන්වයි. ලියා ගන්න. මේ පන්ති එන කට්ටිය ලියා ගන්න. අවසාන ක්‍රියාවට පෙර නිමා වූ ක්‍රියා පූර්ව ක්‍රියා යනුවෙන් හඳුන්වයි. අවසාන ක්‍රියාවට පෙර නිමා වූ ක්‍රියා පූර්ව ක්‍රියා යනුවෙන් හඳුන්වයි. හරි. එහෙනම් අද දැන් අපි ඉගෙන ගන්නවා පළවෙනි එක තමයි පූර්ව ක්‍රියා. මේක අතිශය වැදගත්. හරිනේ? ඔන්න පූර්ව ක්‍රියාවක් කොහොමද අපි හදාගන්නේ කියන එක ගැන තමයි කියන්නේ. පූර්ව ක්‍රියා කියලා කියන්නේ මොකක්ද? පූර්ව ක්‍රියා. මේ පූර්ව ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර වෙලා අවසන් වෙච්ච ක්‍රියා. එක්සැම්පල් මේ තාත්තා වැඩට ගොස් ගෙදර එයි. හරිනේ? තාත්තා වැඩට ගොස් ගෙදර එයි. හරිනේ? නැත්නම් ගෙදර පැමිණෙයි කියලා දාමුකෝ. එයි කියනකටත් වඩා අපි ලස්සනනේ පැමිණෙයි. පැමිණෙයි. හරි? මෙන්න මේ වාක්‍ය දිහා බැලුවම මේකේ අවසාන ක්‍රියාව තමයි මොකද්ද? පැමිණෙයි. මෙතනින් එහා පැත්තේ ක්‍රියාපදයක් නැහැ. අවසාන ක්‍රියාව. මෙන්න මේ අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා තියෙනවා. මේ පැමිණෙයි එයාට ඉස්සෙල්ලා තාත්තා වැඩට ගොස්. අන්න අපිට හම්බ වුණා මේ තියෙන්නේ ගොස්. එයා ගිහිල්ලා තමයි ගෙදර එන්නේ. අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවරයි. ඉවර වෙච්ච ක්‍රියාවලට අපි කියනවා මොකක් කියලාද? පූර්ව ක්‍රියා. දැක්කද? කතන්දරේ පැහැදිලිද? අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා පූර්ව ක්‍රියා. තේරුණාද කතන්දරේ? තාත්තා වැඩට ගොස් ගෙදර පැමිණේ. තව එක්සැම්පල් එකක්. අයියා පාඩම් කොට අයියා මෙහෙම හිතමු. අකුරු ලියා බත් කයි. මේක අවසාන ක්‍රියාව කයිනේ. එයානේ අවසාන ක්‍රියාව. හරිනේ? එයානේ ඒක වාක්‍ය අවසන්. එයාට පෙර ඉන්නවා මේ. එයාට පෙර මේ මොනවද? ලියා ඉවරයි පූර්ව ක්‍රියා. දැක්ක නේද? යම් හේකින් අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පූර්ව ක්‍රියා විදිහට. මගේ පන්තියන දරුවෝ මේක බලනවා. ඉතින් ඒ දරුවෝ අනිවාර්යයෙන්ම උදාහරණය කියන තැනට මෙන්න මේ පළවෙනි එක ලියලා තියන්න ඕන. උදාහරණ කියන තැනට තාත්තා වැඩට ගොස් ගෙදර පැමිණෙයි කියන එක ලියලා ඒකේ පූර්ව ක්‍රියා අවසාන ක්‍රියා ඒ විදිහට එක්සැම්පල් එකට දාගන්න ඕන. පැහැදිලිද? පන්තියන දරුවෝ තමන්ගේ ව්‍යාකරණ ටියුට් එකේ හරිනේ මෙන්න මේ තැන ඔන්න ඔය කියපු ටික ලියන්න ඕන මෙන්න මේ විදිහට මෙතන හරිනේ ඒ එක්සැම්පල් එක මෙතන කම්ප්ලීට් කරලා තියාගන්න හරිනේ එහෙනම් පූර්ව ක්‍රියා කියන්නේ ඔන්න ඕකට මොකද්ද පූර්ව ක්‍රියා කියන්නේ ඔන්න ඕකට අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා අපි හඳුන්වන්නේ මොකක් විදිහටද පූර්ව ක්‍රියා ලෙස පැහැදිලිනේ හරි එහෙනම් අපිට තේරෙන විදිහට අවාට අයිඩියා එකක් දැන් යන්න ඇති මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරිනේ. එහෙනම් මේ හාමුදුරුවෝ ධර්මය දේශනා කොට පන්සලට වඩිති. එතන වඩිති අවසාන ක්‍රියාව වඩිති කොහෙද දේශනා කොට ඉවර වෙලා තමයි වැඩි. අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා පූර්ව ක්‍රියා. පැහැදිලිද?
ඊට අම්මා බත් උයා මොකද කරන්නේ? මල් කැඩුවා. ඒතර අම්මා මල් කැඩුවේ බත් උයලා ඉවර වෙලා. උයා කියන්නේ පූර්ව ක්‍රියා. ඕකේ. හරි. එහෙනම් ඊළඟට අපි යනවා මිශ්‍ර ක්‍රියා ගැන. හරි. එන අපේ මිශ්‍ර ක්‍රියා ගැන පන්ති යන කට්ටිය පොඩි හැඳින්වීමක් ලියා ගන්න ඕනේ එතන. අවසාන ක්‍රියාව සමගින් අවසාන ක්‍රියාව සමගින් වෙමින් පවතින ක්‍රියා මිශ්‍ර ක්‍රියා නම් වේ. ලියා ගන්න. හරිනේ. හරිනේ ලියා ගන්න. හරි. ඕකේ. හරි එහෙනම් බලා ගන්න අවසාන ක්‍රියාව සමගින් වෙමින් පවතින ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ. මිශ්‍ර ක්‍රියා. දැන් ඊළඟට අපි කතා කරන්නේ මිශ්‍ර ක්‍රියා ගැන. හරිනේ. මිශ්‍ර ක්‍රියා මේවා හරි ලේසි. අමාරු නෑ. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ පුතා වෙමින් පවතින ක්‍රියා. එක්සාම්පල් මේකේ වර්ග දෙකක් තියෙනවා දෙකම මම කියලා දෙනවා. හරිනේ. අහගන්න. මේකේ පළවෙනි දේ එක්සාම්පල් එකෙන් තේරුම් කරලා දෙන්නම් මේ අක්කා බත් කමින් රූප වාහිනිය නරඹයි. අක්කා බත් කමින් රූප වාහිනිය නරඹයි. හරිනේ. දැන් මෙන්න මේ වාක්‍ය අවසානෙට යෙදිලා තියෙන ක්‍රියාව මොකක්ද? දැන් දන්න ඔයා මෙයා තමයි අවසාන ක්‍රියාව. මේ අවසාන ක්‍රියාවට පෙර වෙමින් පවතින ක්‍රියාවක් මේකේ තියෙනවා. මොකක්ද? මොනවද? කමින්. මේ කමින් වෙමින් පවතින ක්‍රියා. පැහැදිලිනේ? මොකක්ද මේ කමින්? පේනවනේ? අන්න එයාට අපි කියනවා මිශ්‍ර ක්‍රියා කියලා. තේරෙනවද? තව මේක ඉංග්‍රීසි වලින් අපි කියනවා නම් present continuous tense අහලා තියෙනවද? ing eating drinking coming පැහැදිලිනේ running ing form එක වෙමින් පවතිනවා මේ මොහොතේ වෙනවා කියන අදහස. අන්න ඒක තමයි සිංහලේ මිශ්‍ර ක්‍රියා කියන්නේ. අක්කා බත් කමින් රූප වාහිනිය නරඹයි. පැහැදිලිනේ මෙන්න අවසාන ක්‍රියාව එයාට පෙර වෙමින් පවතින ක්‍රියා මිශ්‍ර ක්‍රියා. තව මොකක්ද? තව එකක්. number 2. හරිනේ? ගුරුවරයා අකුරු උගන්වමින් අකුරු ලියමින් පාඩම උගන්වයි. බලන්න. මේ වාක්‍ය දිහා බැලුවට පස්සෙත් මේකෙත් තියෙනවා උගන්වයි අවසාන ක්‍රියාව. මනේ අවසාන ක්‍රියාව. උගන්වයි. අන්නේ උගන්වයි කියන අවසාන ක්‍රියාවට පෙර වෙමින් පවතින ක්‍රියාව මොකද්ද? මෙන්න මේ කියන මොකක්ද? ලියමින්. පැහැදිලිද? අවසාන ක්‍රියාවට පෙර වෙමින් පවතින ක්‍රියා අපි කියන මොකක් කියලාද? මිශ්‍ර ක්‍රියා. ඕකේ. තේරුණාද? එහෙනම් ගුරුවරයා අකුරු ලියමින් පාඩම උගන්වයි කියන අවසාන ක්‍රියාවට පෙර තියෙන්නේ ලියමින් කියන මිශ්‍ර ක්‍රියාව. දැන් තේරුණාද? පූර්ව ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර වෙලා ඉවර වෙච්ච ක්‍රියා. මිශ්‍ර ක්‍රියා කියලා කියන්නේ අවසාන ක්‍රියාවට පෙර සිදු වෙමින් පවතින ක්‍රියා. ඔක තමයි ඔකේ අයිඩියා එක. පැහැදිලිනේ? ඊළඟට මෙන්න මේ එක්සාම්පල් එකක් පන්තියේ එන අය පන්තියට මගේ පන්තියට පැමිණෙන අය උදාහරණ විදිහට දාලා එතනින් ලියා ගන්න බොක්ස් එකේ. හරිනේ? එක එක්සාම්පල් එකක් ඔයා
එතන අනිවාර්යෙන්ම ලියා ගන්න. හරිනේ. එයාගෙන ලස්සනට ඒක හදාගන්න මේ දෙකෙන් එකක්. හරිනේ. අනිවාර්යෙන්ම හදාගන්න. හරි. ඊළඟට කොහොමද මේ මිශ්‍ර ක්‍රියා අපි හදාගන්නේ කියන එක ගැන තමයි දැන් ඔයාට කියලා දෙන්නේ. මේ මිශ්‍ර ක්‍රියා සැකසෙන විදිය. හරිනේ. ක්‍රියා සැකසෙන විදිය. සැකසෙන විදිය. විදිය. හරිනේ. විදිය තියෙන්නේ විදිහ සැකසෙන ආකාරය කියමුකෝ ලේසියනේ. ආකාරය. මේකේ තේරුම් ගන්න ඕන මෙන්න මෙහෙම එකක්. මේ ක්‍රියාපදයක් ගත්තට පස්සේ මෙන්න මෙහෙමයි. අපි ගන්නව ක්‍රියාපදය නටයි. නටයි තමයි ක්‍රියාපදය. හරිනේ. මෙයා මොන පදයද? ක්‍රියාපදය. හරිනේ. මේ ක්‍රියාපදයට අපි එකතු කරනවා හැමතිස්සෙම මින් කියන ප්‍රත්‍යය. හරිනේ. මොකක්ද එකතු කරන්නේ? මින් කියන ප්‍රත්‍යය. දැන් නටයි කියන එකට අපි එකතු කරනවා හැමතිස්සෙම මොකද්ද? මින්. ඔන්න. නට කියන ක්‍රියාමූලයට මින් කියන ප්‍රත්‍යය එකතු කරනවා. එකතු කරාම හැදෙනවා මොකක්ද? නටමින්. හරිනේ. දැන් මෙයාට අපි කියන්නේ මොකද්ද? මිශ්‍ර ක්‍රියා කියලා. මිශ්‍ර ක්‍රියා කියලා. මෙන්න මෙයාට අපි කියනවා පුතා ධාතුව. තව නැත්තම් ක්‍රියා මූලය කියලාත් කියනවා. ක්‍රියාපදයේ මුල් කොටස. දැන් අපි කියන ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ. දැන් අපි දැන් විද්‍යාව 4 ශ්‍රේණිය ඉගෙන ගන්න ඕනේ. මූලද්‍රව්‍ය ගැන චුට්ටක් හරි අහලා තියෙනවනේ. ලෝකේ තනි මූලද්‍රව්‍යකින් නිර්මාණයක් බිහි වෙන්නේ නැහනේ. අනිවාර්යෙන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකට සංයෝගය වෙන්න ඕනනේ, එකතු වෙන්න ඕනනේ. අන්න ඒ වගේ මෙන්න මේ ක්‍රියාපදේ මෙහිම පෙනුනට මේ දෙදෙනෙක් ඉන්නේ. එක වෙන් කරාම මේ මූලයේ තියෙන මොකද්ද? මූලය. දැන් අපි කියමු රත්තරන් මාලේ වෙන් කරාට පස්සේ කෑලි වලට එක තැනකදී රත්තරන් හම්බ වෙනවනේ. මොනවද? රත්තරන්. ඊට පස්සේ රස දියරනේ. හරිනේ? හම්බ වෙනවනේ අපිට. අන්න ඒ වගේ මේ නටයි කියන එකේ නට දනමින් නටමින් නට කියන්නේ ක්‍රියා මූලය. එතකොට මේ මින් කියන්නේ මොකද්ද? මිශ්‍ර ක්‍රියා ප්‍රත්‍ය. එහෙනම් පළවෙනි ඔප්ෂන් එක තමයි මිශ්‍ර ක්‍රියාවක් කරනකොට අනිවාර්යයෙන්ම මින් ප්‍රත්‍යය තිබිය යුතුයි. පියවර අංක 1 මිශ්‍ර ක්‍රියාව හොයාගන්න නම් අනිවාර්යයෙන්ම ක්‍රියාපදයක මින් තියෙනවා. නටමින්, දුවමින්, ගයමින්, රවමින්, බලමින්, ගසමින්, පද්දමින්, කමින් ඔය විදිහට අපි ගත්තම මින් අග්ගිස්සේ තියෙනවා නම් මිශ්‍ර ක්‍රියා. පැහැදිලිද? මේ පියවර අංක 1. දැන් තේරුණානේ ඔය කියපු එක. යම් කිසි ක්‍රියාමූලයකට ධාතුවකට මින් ප්‍රත්‍ය එකතු කිරීමෙන් මිශ්‍ර ක්‍රියා වෙනවා. නටමින්, දුවමින්, රවමින්, බලමින් හරිනේ? හරි. ඊළඟට මොකක්ද? අංක 2. අංක 2 තමයි අර අපි කතා කරානේ పూర్ව ක්‍රියා ගැන. పూర్ව ක්‍රියා. දැන් මේ කනවා කියන එකේ పూర్ව ක්‍රියාව කා. දුවනවා දුවා. නටනවා නටා. බලනවා බලා. රවනවා රවා. පැහැදිලිද? පදිනවා මොකද වෙන්නේ? පැද්දා. අන්න ඒ වගේ. මෙන්න මේ పూర్ව ක්‍රියා දෙකක් එකට එකතු වෙනවා නම් ඒ කියන්නේ නටනවා කියන එකේ නට නටා. පැහැදිලිද? වෙනවනම් දුවනවා අපි කියමුකද? ලියනවා ලිය ලියා. රවනවා රව රවා. උයනවා උය උයා. පේනවනේ? මෙන්න මේ විදිහට ඩබල් වෙලා වෙනවනම් పూర్ව ක්‍රියා දෙකක් එකට එකතු වූ විට මොකක් වෙනවද? අපි එයාව මිශ්‍ර ක්‍රියා කියලායි හඳුන්වන්නේ. තේරෙනවද කියන කතන්දරේ? పూర్ව ක්‍රියා දෙකක් එකට එකතු වීම මොන ක්‍රියාද? මිශ්‍ර ක්‍රියා. නට නටා, ලිය ලියා, රව රවා, උය උයා, පද්ද පද්දා, ගස්ස ගස්සා. හරිනේ කතන්දරේ? එහෙනම්
සරලවම තේරුණානේ පැහැදිලිනේ කියපු එක. නට නටා ලිය ලියා රව රවා උය උයා ඔන්න ඔකට අපි කියන පූර්ව ක්‍රියා කියලා. හරි. දැන් මෙහෙම වාක්‍යයක් අපි ලියනවා. ඔන්න දැන් තේරුම් ගන්න ඕන. හරිනේ. අයියා පාරේ ඇවිද ඇවිදා. අයියා පාරේ ඇවිද ඇවිදා මල් කඩයි. දැන් මෙන්න මේකේ අවසාන ක්‍රියාව මෙයා. හරිනේ. එතකොට මෙන්න මේකේ තියෙනවා අවසාන ක්‍රියාවට පෙර මෙන්න පූර්ව ක්‍රියා දෙක. එහෙනම් ඒකට අපි කියනවා මිශ්‍ර ක්‍රියා. අන්දරේ පැහැදිලිනේ. ඕන්න ඕක තමයි කතාව. හරිනේ. එහෙනම් ඕන්න මිශ්‍ර ක්‍රියා හැදෙන විදි. එහෙනම් මගේ පුතාලට තියෙනවා මෙන්න මගේ පන්තියන දරුවන්ට අභ්‍යාස. උදාහරණ අනුව පහත වගුව සම්පූර්ණ කරන්න අඬයි කියන්නේ අවසාන ක්‍රියාව. අඬමින් අඬා කියන්නේ මිශ්‍ර ක්‍රියා. අඬා කියන්නේ පූර්ව ක්‍රියා. කපති කියන්නේ අවසාන ක්‍රියා. කපමින් කියන්නේ මිශ්‍ර ක්‍රියා. කපා කියන්නේ මොකද කරන්නේ මිශ්‍ර ක්‍රියා. කපා පූර්ව ක්‍රියා. උගන්වයි බුරයි බලමු. ඒක ඔයා හදන්න ඕන තනියෙන්. හරිනේ. ඊට පස්සේ ඔයා මගේ පුතේ මෙන්න මේකත් හදන්න ඕන. ඒ කියන්නේ මොකක්ද? ඔයාගේ අච්චු පොතේ තියෙනවා පිටු අංක දැන් මම ඔය උගන්වපු ටික මේ තියෙන්නේ. හරිනේ. හරිනේ. ඔය තියෙන පිටු අංක 66 තියෙනවා ලිඛිත අභ්‍යාසයක්. ඒකේ තියෙන මිශ්‍ර ක්‍රියා පූර්ව ක්‍රියා බලලා ඒක ඉවර කරන්න 66 67 අනිවාර්යයෙන්ම කරන්න පිටු 400 CR පොතේ. අපි අද කරේ මේ පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා කියන පාඩම්. හරිනේ. හරි එහෙනම් කතන්දරේ දැන් හොඳට තේරුණා. හැමෝටම කතාව තේරෙන්න ඇති, පැහැදිලි ඇති. එහෙනම් පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා පිළිබඳව අට තේරුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අපි උගන්වපු පාඩම පැහැදිලි නම් පැහැදිලි කියලා අනිවාර්යයෙන්ම channel එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න, කැමති නම් share කරන්නත් පුළුවන්. එහෙනම් ඔන්න පූර්ව ක්‍රියා සහ මිශ්‍ර ක්‍රියා පාඩම 7 ශ්‍රේණියේ හරිම සරලව අපේ දූල පුතාලට පැහැදිලි කරලා දුන්නා. එහෙනම් ගිහින් එන්නම් තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා.